Hey guys, මම අද ආව බින්ෂුන් එකට මාත් එක්ක තව යාළු 3 දෙනෙක් ඉන්නවා. අපි බලමු කවුද කියලා. Hi. Hi. ඉතින් තමයි 3 දෙනා. අපි යනවාද බැඩ්මින්ටන් ප්ලේ කරන්න. අපි අද බලමු කොහොමද අපි දවසේ ගෙවන්නේ කියලා. අපිට බින්ෂුන් එකේ අපුණා මං ගත්තා ස්ට්‍රෝබරි මිල්ක් ෂේක් එක. මේක ලස්සනයි නේද? මේ ඔක බලමු try කරලා අපි. brown sugar boba sunday hari අපි try කරලා බලමු drink විදින්න නව උගම් අපි try කරලා බලමු අස්සනයි නේ කොහමද how's it හොඳයි නේ අපි යට තියෙනවා යාට expect නෑ මේක දන්නේ නෑ කොහොමද එහෙම කරගන්න ඕනේ. උතන දෙයන්න. ගන්නකො. කොහොමද? මන්න ගායි. කරහයිනේ. ඉතින් ඔයා ගන්න බෑ. try කරලා බලන්න. මේක වයි. ස්ටෝරි आइसक्रीम තමයි නේ. අවුලන්. මට අයිස්ක්‍රීම් රාකා. මම ඉත රස වැඩිලා. How's it? මේ තමයි බෝබවල සිටුේෂන් එක. බලමු ඊළඟ එක මොනවද? ඊළඟට අපි try කරන්නේ ලෙමනේඩ්. බලමු. මේ තමයි. මේක පේන්නේ නැහැ මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. හැබැයි ලෙමනේඩ් තමයි නම තියෙන්නේ. लेमन रस එනවා රසන්නේ ගල් බාග දාන්න ඕනේ කොටින් එක තමයි දාමුද ස්කොටින් බාග නැහැ කොහොමද හොඳයි නේ ඊළඟට try කරන්නේ ස්ට්‍රෝබරි මිල්ක් ෂේක් එක මේ ෆේවරිට් මේ මම try කරන third time එම ඔය ලාස්ට් එකේ මේ වීක් එක බලන්න කණිකර අයිස් ඊට පස්සේ අපි ඇත්තටම මේක අපි ආයේ කම්ප්ලේන් කරලා අපි ආයේ අලුත් එකක් ගත්තා. මොකද ඒ වෙලාවේ යාලා අයිස් විතරයි දාලා තිබ්බේ. කිසිම දෙයක් මිල්ක් ෂේක් කියන එක ආට නමවත් ඒ නමට විතරක් මිල්ක් ෂේක් එකක් විතරයි දුන්නේ. ඊට පස්සේ අපි කිව්වා මෙහෙම හොඳ නැහැ. ඔයගොල්ලෝ දෙන සර්විස් එක එම් කියලා. ඊට පස්සේ යාලා අපිට අලුත් එකක් දුන්නා. ඒක නම් මාරම රසයි. එතකොට හොඳට දෙනවා. ඉතින් that's the story. ඊට පස්සේ අපි ගියා සමන් මල් එකට පානදුරේ ඔයාලා හැමෝම දන්න තැනක්. yellow color එකක් අඳගෙන එයා තමයි මම දුවේ. එයාගේ අම්මගේ birthday එකට gift එකක් ගන්න තමයි සමන් මල් එකට ගියේ. ඉතින් එදා දවස ගැන කියද්දි හරිම ලස්සන දවසක්. I really enjoyed the day. මෙහෙම dates ඔයාලා යන්න යාළුවොත් එක්ක මං හැමෝටම කියන්නේ. ඊට පස්සේ first floor එකට ගියාන් පස්සේ මෙන්න තියෙනවා ලස්සන denim gents ලට 2495 වලට හරිම expensive අනිත් shops වල බලද්දී දැන් මේකේ ඒකට සාපේක්ෂව මාර affordable. ඔයාලටත් ගන්න මේකෙන් මේක හොඳ recommended shop එකක්. ඒ වගේ items ගන්න, යා denims ගන්න. මෙයා තමයි සේෂාක්කි. මේ බලන්න ඉතින් එයාලා කොච්චර ලොකු වුණත් එයාගේ ළමා මානසිකත්වය තාම ගිහිලා නැහැ කියලායි ඔයාලට මම මේ පෙන්නන්නේ. බලන්න කිව්ව වෙන දේවල් ටික ඊට පස්සේ අපි රැපින් පේපර්ස් ටිකක් ගන්න ගියා. අතන රැප් කරන්න ඕන නිසා අපි රැපින් පේපර් එකක් අරන් එන්න කිව්වා අපිට. ඊට පස්සේ අක්කි මෙහෙම තෝරනවා. තෝරලා එයා ගිහින් දුන්නා රැප් කරන තැනට. ඊට පස්සේ ඔක්කොම බර් ටික අරන් අපිට හම්බුණා පොඩි කාලේ අපි ආපු සබම් බෝල. සබම් බෝල හම්බුණා අපිට එක එක සයිසස් වලින් තියෙනවා. ඕක ඇවිල්ලා 450යි උනේ. ඕකේ චූටි සයිස් එක තියෙනවා 350ට. මම ඒක ගත්තා චූටි සයිස් එක. මෙයා ගලන් ගත්තා ලොකු සයිස් එක. ඊට පස්සේ අපි එතන තියෙන අයිටම්ස් වලින්
ඒ පොඩි අයට ලස්සන අයිටම්ස් තියෙනවා guys. අපි අර පොඩි කාලේ අපි සෙල්ලම් කරේ ওই දේවල් ඕක ඊට පස්සේ පින් බෝල් අපි අර PC එකෙන් සෙල්ලම් කරපු එක එයාලා අර ගේම් එකක් වලට ටර්න් කරලා තියෙනවා. මේ ඕකත් ඇවිල්ලා රුපියල් 200 ගාණයි උනේ. ඊට පස්සේ ඔයාලට මේ පොඩි අයට gift ගන්න ඕන ඔය සමන් මල් එකට ඇවිල්ලා ගන්න පුළුවන් ඔයාලට. හරිම cute අපි පොඩි කාලේ සෙල්ලම් කරපු මතක් වෙනා නේද ඔයාලට? see ඒකේ ඉරියක ඩිසයින්ස් වලින් තියෙනවා. ඉතින් 2004 පස්සේ කට්ටිය ඉතින් පිම්බෝ. මොකද්ද මේකට කියන්නේ? මේකට කියන නම නම් දන්නේ නැහැ බෝල ටික වලකට දාන්න. ඉතින් මෙහෙම තමයි අද දවසේ ගෙවෙන්නේ. මතක් කරන්න ඕනේ අපි මේ දේවල් කරේ gift එක මේ රැප් වෙනකන්. ඊට පස්සේ අපි ගත්තා මාවිදුගේ අම්මගේ gift එක. අරන් ඊට පස්සේ ටික වෙලාවක් ඉඳලා තමයි ගියේ. එතනත් මෙයා ඔක්කොම වලට දානකන් ඉඳලා තමයි ගියේ. ඊට පස්සේ guys something interesting has been happened. ඔයාලා බලන්නකො මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ අපි කට්ටියම එකතු වෙලා අරගත්ත සබම් බෝල ටික යව බලන්න. ඒක එක සයිසස් වලින් තියෙනවා. ඊට පස්සේ අපිට මතක් වුණා අපේ පොඩි කාලේ ඇත්තරම මම විදි try කරනවා. ඊට පස්සේ බලන්න මට වෙන දේ මේකෙන් පස්සේ සේෂාකිත් සබම් බෝල යවුවා. හරියටම මට තමයි හොඳටම ගන්න. එළියට නම් ඔබලා ඕක වක් කරන්න ඕ. ඉතින් ඔන්න ඔහොම තමයි උනේ. මට දන්නේ නැහැ. මං හරිම clumsy එච්චර මන් දන්නේ. හරිනේ. නියමයි. ඊට පස්සේ කවින්දු කියලා දුන්න මට කොහොමද සබම් බෝල යවන්නේ කියලා. මෙහෙම පිපෙන්න. අර ගෙදරදී ඕක ලේසි අරක් කරන්න තමයි අමාරු. උරුදු මේක ඊට පස්සේ මම ගියා බැඩ්මින්ටන් ප්ලේ කරන්න යාළුවොත් එක්ක. මම ඇත්තටම එදා තමයි බැඩ්මින්ටන් ප්ලේ කරන්න මම හරියටම ඉගෙන ගත්තේ කොහොමද හරියටම ප්ලේ කරන්න කියලා. So it was a good experience so far. I had a good day. I really enjoyed this. So if you enjoyed this vlog, please make sure to follow me. I'll do more vlogs. If you guys have any comments on your end, please drop a comment. So I'll do another vlogs in the future. Bye bye.